මේ තියෙන්නේ අද උදෙන්ම බේරුවල යන්න පිටත් වුණ ගමන. බේරුවල යන්න කාරණා දෙකක් තිබ්බා මූලිකවම. එකක් ගල් ටිකක් බලන්න, අනිත් එක හීට් ට්‍රීට්මන්ට් වලට දැම්ම බ්ලූ සෆයර් එකක් කලෙක්ට් කරගන්න. ඉතින් වැස්සෙම තමයි යන්න පිටත් උනේ. හැබැයි ටික දුරක් යනකොට කාලගුණේ හොඳ අතට හැරුණා. වැස්ස පායලා එහෙම අවුව පායන්න ගත්තා. ඉතින් ඒක හොඳයි දවසට. දැන් මේ ඉන්නේ පානදුරේ. පානදුරට එනකොට කාලගුණය ගොඩක්ම හොඳයි. වැහි ගතිය මුකුත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් බේරුවල චයිනා ෆෝට් මාකට් එක එහෙම නැත්නම් චීන කොටුව මාකට් එක 11 මාර 12න් පස්සේ වගේ තමයි ඇක්ටිව් වෙන්න ගන්නෙ. ඒ වෙනකන් ඩල් මාකට් එක එච්චරම සෙනග නැහැ. මේ තියෙන්නේ දැන් ඉන්නේ කළුතර. කළුතර යද්දී දකින්න කැමතිම දර්ශනයක් තමයි මේ තියෙන්නේ. කළුතර බෝධිය. ඉතින් මේක ඈත ඉඳන්ම ලස්සනට පේනවා. ඉතින් කළුතරෙන් මෙතනින් බෝධිය පහු කරන් යන හැමෝම පඳුරක් දාලා යන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් මමත් දැන් වාහනේ නවත්තලා පඳුරක් එහෙම දාලා තමයි යන්න හදන්නේ. ඉතින් මේකේ පාර දෙපැත්තෙම පඳුරු දාන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද යන පැත්තට අයයි ගාල්ල පැත්තට ඒ පැත්තට යන අයයි එන පැත්තට කොළඹ පැත්තට එන අයටයි පහසු වෙන්න. එහා පැත්තේ තියෙන බෝධිය මේ දෙපැත්තේ මෙතන පාලම ඊට පස්සේ කළුගඟ යටින් යන්නේ. ඉතින් ලස්සන පරිසරයක තියෙන්නේ. ඉතින් පඳුරු දාලා ආයි යන්න පිටත් වුණා. යන්න පිටත් වෙනකොට හම්බෙන් ලස්සන දර්ශනයක් දැක්කා. හින්දු පෙරහැරකුත් තියෙනවා කළුතර ටවුන් එක මැදින් යන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒකත් ලස්සනයි. ඒකත් බලාගෙනම දැන් ඉන්නේ බේරුවල. බේරුවල චයිනා ෆෝට් මාකට් එක කිට්ටුවම දැන් ඉන්නේ. මෙතන ඉස්සරහෙන් බෝගහ තියෙනවා. ඉතින් ඒක පහු කරලා ඉස්සරහට ගිහලා වමට හැරුණම චයිනා ෆෝට් මාකට් එකෙම නැත්තම් චීන කොටුව මාකට් එකට ජෙම් මාකට් එකට යන්න පුළුවන්. ඉතින් දැන් පොඩ්ඩක් මේ වෙලාව වෙනකොට වාහන එහෙමත් වැඩි වෙලා වාහන තදබදය දවල් දැන් ඇති 10ට 10 මාට වගේ වෙලාව ඇති. ඉතින් ගිහිල්ලා සාමාන්‍යයෙන් දැන් ඉස්සරහා තියෙනවා මේ කාර් පාක් එක සෙනසුරාදා බදාදා සෙනසුරාදා තමයි මාකට් එක ගොඩක්ම ඇක්ටිව් දවස් දෙක. ඒ දවස් දෙකට කාර් පාක් එක ඕපන් කරලා තිනවා. අනිත් දවස් වලට කාර් පාක් එක නෑ. කොහේ හරි පාරේ තමයි වාහන දාලා යන්න ඕන. දැන් ඊට පස්සේ මාකට් එකට ඇතුළු වුණා. ඊතර වාහනේ දාලා පාරෙන් උඩට එන තියෙන මේ ලස්සන මුස්ලිම් පල්ලියක් තියෙනවා. ඒක පහු කරගෙන දැන් පොඩ මාකට් එක පැත්තට තමයි යන්න තියෙන්නේ. තාම එච්චර සෙනගක් නැහැ. මං කිව්වා වගේ මාකට් එක තාම මේ වෙලාවට එච්චරම ඇක්ටිව් නැති නිසා ඒත් ප්‍රශ්නයක් නැහැ. මං ගිහිල්ලා පොඩ්ඩක් බලනවා කොහොමද කියලා. දැන් මේ හරි වෙනකොට මාකට් එක ওই පාරේ දෙපැත්තේ කට්ටිය ඉන්නේ. මාකට් එක මෙතන ඉඳන්ම තියෙනවා. මේ ගල් බලනවා පාරේ ඉඳන් බලන්නත් පුළුවන්. මේ ඔෆිස් තියෙනවා. ඒව නම් තාම ඕපන් වෙලා නැහැ. සමහර ඒවා ඕපන්. ගොඩක් ඒවා ඕපන් වෙලා නැහැ. ඕපන් වෙනකොට කොහොමත් 11 මාර 12 වගේ වෙනවා. 1 2 වගේ වෙනකොට තමයි මාකට් එකේ පීක්ම ටයිම් එක. දැන් බැලුවා මෙච්චර සෙනග නැති වුණාට තව ටිකකින් බලත හැකි. මම එකමාරට දෙකට වගේ ගත්ත වීඩියෝ එකේ සෙනග පිරෙන්න ඉන්නවා. දැන් මේ ඇතුලේ පාරේනුත් ගිහිල්ලා ඒකේ තියෙනවා ජෙම් ටවර් එක. එතන තියෙන වෙනම ටේබල්ස් දාලා කට්ටිය ගල් බලනවා. වම් පැත්තට හැරුණම තියෙනවා ගල් බලන්න පුළුවන්. මේ ටේබල්ස් අරගෙන ගල් බලලා ගල් ගන්න පුළුවන්. සමහර දවසට මම එහෙමත් අරගන්නවා. අද නම් එහෙම නැහැ. නිකන් බලලා යන්න ආවේ. ඉතින් මෙතන දාලා තියෙනවා මේ ෂොප් එකක් අයිස් ටී ඒ වගේ තියෙන එකක්. අයිස් ග්‍රීන් ටී එකක් ගත්තා පොඩ්ඩක් ටයිම් පාස් කරගන්න. ඒකත් හොඳයි. රස්නේ වෙලාවට ඒකත් හොඳයි. ඉතින් දැන් ඔන්න මාකට් එක ඇක්ටිව් වෙගෙන ඉන්නේ. සෙනග ටික ටික එනවා. තාමත් ලොකුවට නැහැ. තව ටිකකින් බලන්නකෝ මම දාලා තියෙන වීඩියෝ කොහොමද කියලා. සෙනග ප්‍රමාණය දැන් හොඳටම පැක් වෙලා තියෙන මේ ඒරියා එකම. ගල් බලනවා ගොඩක් කට්ටිය වෙලා චයිනීස් අයයි ලෝකල් අයයි තව වෙන රටවල් වලින් ඇවිල්ලා ගල් බලන අයත් ඉන්නවා. ඉතින් ඔහොම තමයි. ඊට පස්සේ මෙතනින් ගියා මම මගේ හීට් ට්‍රීට්මන්ට් එකට දැම්ම
ගල කෙලෙක් කරගන්න මම වීඩියෝ එකක් දාලා තියෙනවා මේ හීට් ට්‍රීට්මන්ට් එකට දාන්න කලින් තියෙන ගල. ඒක නිකන් ෆැන්සි ස්කයි බ්ලූ එකක් තියෙන්නේ ගෙවුඩ ගතිය තියෙනවා ගලේ. ඒක නිසා තමයි තීරණය කරේ හීට් කරන්න. දැන් කොහොමද බලන්නකෝ. හීට් එකට දැම්මට පස්සේ මේක නෝමල් හීට් එකයි ඉලෙක්ට්‍රිකුයි දෙකම දැම්මා. ඉතින් හොඳ කලර් එකක් විවිඩ් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි.